හෝ හෝ ඔහොම පොඩ්ඩක් ඉන්න අඩු බජට් එකට සැප පහසුවට හොටෙල් රූම් එකක්ද බැලුවේ? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට තමයි. චන්ද්‍ර විලායක ඉස්සරහා ෂූටින් එක යන්න මෙන්න මේ විදියට. ඔයාලට මගේ පිටිපස්සේ පේන ඇති ශශී වැඩේ ලස්සනට කරගෙන. ඔය කණුවක බඩ ගන්න අපි කවුරුත් දන්න ශාෂීයා. මාත් එක්ක ඉන්න තව සුපිරි ඩයල් දෙක. හොටෙල් එකට යන්න කලින් පොඩ්ඩක් ඉස්සරහා තියෙන බීච් එකට ඔලුව දාලා එන්න ගියා. ඉතින් උන් කාලයකට පස්සේ තමයි බීච් එකට ආවේ. වෙලාව අවුස් 5:00 විතර වෙලා. ඉතින් මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් චන්ද්‍ර විලායකට ආවොත් පාර ක්‍රොස් කරා විතරයි මේ වගේ ලස්සන බීච් එකක ඔයාලට නිදහසේ ඇවිදගෙන යන්න පුළුවන්. චන්ද්‍ර විලා! ශශී ගැන මොකද කියන්න තියෙන්නේ? ශශීගේ ආදර තමයි දෙන්නේ. ඔන්න ඉතින් හා පුරා කියලා හොටෙල් එක ඇතුළට ගියා. අම්මා මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලා උඩරේ කරන් යන්න. ඉතින් සුප්‍රීම ප්ලේස් එක තමයි අම්බලන්ගොඩ තියෙන චන්ද්‍ර විලායක. ප්ලේස් එක මේ වගේ අඩු ගානට දුන්නා කියන්නේ සුපිරියක් බං. සුප්‍රීම ප්ලේස් එකක් අඩු බජට් එකට. වෝඩ්‍රොබ් එකක් තියෙනවා මෙතන. පෙන්නන්න. හොඳ ස්පේස් එකක් තියෙනවා වෝඩ්‍රොබ් එකේ. තියන් දිනේ ප්ලේස් එක ගැන රෙකමන්ඩ් කරන්න පුළුවන්ද? මේ ලක්ෂිතගේ රෙකමෙන්ඩේෂන් එක අනුව කපල් එකට සුපිරි ප්ලේස් එකක්. ඉතින් මම ඔයාලට වොෂ්රූම් එකක් පෙන්නන්නම් මේ වෙලාව. වොෂ්රූම් එක පොඩ්ඩක් බිසි. ශශී මොකද වෙන්නේ? කොහොමද වොෂ්රූම් එක තත්ත්වය? සුපිරි බං උදාහරණ. ඉතින් මම ඔයාලව එක්ක යන්න මේකේ උඩ තට්ටුවේ ලස්සන view එකක් තියෙනවා. ඉතින් මම හරිම වෙලාව ආවේ. මේ වෙලාවේ පොඩි ෂූටින් එකක් කරනවා. ශශී මොනවද කියන්නේ? ඉතින් ෂූට් එකක ඉන්නේ අද චන්ද්‍ර විලායකේ ඉන්නේ. අම්බලන්ගොඩ තියෙන සුපිරිම විලායකයක්. අතන මේකේ පන්න එක මරු. ඒ කියන්නේ මේකේ තියෙන ජූස් එක ජූසි තප වයිබ් එක හොඳටම තියෙනවා. තප පන්න එක ගන්න ඕන. හොයන්න ඕන කොහෙද? චන්ද්‍ර විලා අම්බලන්ගොඩ. ඉතින් මේ වගේ හවස් වරුවක වගේ පාට්න එක්ක මේ රූප් එකට වෙලා මුහුද දිහා බලාගෙන ඉන්නවා කියන්නේ වෙනම වයිබ් එකක්. ඉතින් කතාවෙන් කතාවම ප්‍රෑබෝ වෙලා ආවිල්ලා ශශී මේ පොඩි විස්තරයක් දෙන්න මේ vlog එකට මොකද කරන්න යන්නේ? අපි මෙතන පොඩි වයින් එකක් බීලා වඩා අපේ රෑ වෙලාව ගත කරන්න තමයි අපි හතර විනෝද වෙන්න පුළුවන් කියලාද? විතර විනෝද වල රැයක් වෙයිද? තුම්මෙලම කන්නේ සලාකේ යාළුවා මගේ වීඩියෝ බලපු හැමෝටම thank you. share කරන්න, like කරන්න, comment කරන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයි එන්න. thank you very much.